අනුත්තරගේ හිතේ තිබුණේ නොතෙන් ආසාවක් සහ ඒහා සමානම නොයිවසිල්ලක්. සෙනාලිව මුණ ගැහුණු ඒ අමුතු මොහොතෙන් පස්සේ ඔහුගේ හිත එක් තැනක නතර වුණේ නැහැ. ඇයි ඇය තමන්ගේ තාත්තාටවත් උත්තර නොදුන්නේ? ඇයි ඇය එදා තමන් ළඟට ආපු වෙලාවේ ගොළු වුණේ? මේ හැම ප්‍රශ්නයකටම පිළිතුර ඇගේම කටින් අහගන්න අනුත්තරට ඕනේ වුණා. එදා හවස ඔහු පුස්තකාලයට ගොස් වෙවුලන දෑතින් අර පරණ කවි පොතේ අලුත් පිටුවක මෙසේ ලියා තැබුවා. සෙනාලි, තවත් මට මේ විදියට ඉන්න බැහැ. ලියුම් වලින් මුණ ගැහෙන එක දැන් මට ඇති වෙලා. මට ඕන ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න. මට ඕන ඔයාගේ නම ඔයාගේම ලස්සන කටහඬින් කියනවා අහන්න. මම හෙට හවස 5ට පරණ ස්ටේෂන් එක ගාව තියෙන කෝපි වත්තට එනවා. සෙනාලි, මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා. ප්ලීස් නැවිත් ඉන්න එපා. පහුවදා උදේ සෙනාලි පුස්තකාලයට ආවේ හරිම බයකින්. ඇය පොත පෙරලලා අනුත්තරගේ ඒ වචන කියවද්දී ඇගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ඇගේ දැස් කඳුලින් පෙරිලා පෙනීම බොඳ වුණා. අනුත්තර, ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ මට කවදාවත් දෙන්න බැරි දෙයක් නේද? ඇය හිතින් විමනුවා. ඇය පොත පපුවට තද කරගෙන විනාඩි ගණනාවක් කල්පනා කළා. ඇය දන්නවා තමන්ට කතා කරන්න බැරි බව අනුත්තර තවම දන්නේ නැති බව. ඔහු බලාපොරොත්තු වෙන්නේ සංගීතයක් වගේ ලස්සන කටහඬක්. ඒත් ඇයට දෙන්න පුළුවන් වෙන්නේ වේදනාබර නිහඬතාවයක් විතරයි. මම කොහොමද එතනට යන්නේ? සෙනාලිගේ හිතේ ලොකු අරගලයක් ඇති වුණා. ඇය එතනට නොගියොත් අනුත්තර හිතයි ඇය ඔහුට ආදරය කරන්නේ නැහැ කියලා. ඇය එතනට ගියොත් තමන්ගේ කුළු බව දැනගත්තාම අනුත්තර තමන්ට වෛර කරයිද? ඔහු පිළිකුලෙන් තමන්ව දාලා යයිද? ඒ වෙලාවේ සෙනාලිට මතක් වුණේ ඇගේ තාත්තා විජේසිරි මහතාගේ රළු කටහඬ. මට මොකක් හරි ආරංචි වුණොත් එදාට ඔයාට මේ ගෙදරින් එළියට බහින්න ලැබෙන්නේ නැහැ. ඇය එක පැත්තකින් පියාගේ නීතිවලට හිර වෙලා, අනෙක් පැත්තෙන් තමන්ගේම ශාරීරික නොහැකියාව හමුවේ අසරණ වෙලා. ඒ අනුත්තරගේ ආදරණීය ඉල්ලීම ඇයට හක දාන්න බැරි වුණා. ඇය තීරණය කළා අනුත්තර මුණ ගැහෙන්න. තමන්ට කතා කරන්න බැරි වුණා. තමන්ගේ ආදරය අකුරු වලට වඩා එහා ගිය සත්‍යයක් බව අනුත්තරට පෙන්වන්න ඇයට ඕනේ වුණා. ඇය වෙවුලන දෑතින් කඩදාසි කැබැල්ලක එකම එක වචනයක් ලිව්වා. එන්නම්. ඇය කඩදාසියේ පොතේ පිටුව ඇතුලේ තිබ්බා. ඇගේ දැස්වල කඳුළු අතරින් අලුත් බලාපොරොත්තුවක් වගේම ලොකු බයකුත් ලියවී තිබුණා. හෙට හවස 5. ඒ හෝරාව තමන්ගේ ජීවිතයේ සතුටුදායකම හෝරාව වේද? නැත්නම් වේදනාබරම හෝරාව වේද කියලා ඇය දැනගෙන හිටියේ නෑ. සෙනාලි ලිපියේ පොත අස්සේ තියලා ඇස්වල කඳුළු පිහදා ගන්න උත්සාහ කරනකොටමයි නානක්කා එතනට ආවේ. නානක්කා සෙනාලිගේ ගැහෙන දෑත් දිහාත් බයින් පිරෙන ඇස් දිහාත් බලාගෙන හිටියේ සෑහෙන වෙලාවක ඉඳන්. ඇය සෙමින් සෙනාලි ඇසලින් වාඩි වුණා. ඇගේ වෙවුලන අතක් තදින් අල්ලා ගත්තා. දුවේ, ඇයි මේ දරුවා මෙච්චර බය වෙලා? අර අහිංසක කොල්ලා මොන හරි හිතට දෙන දෙයක් ලියුවද? සෙනාලි හින් හඬින් එකිමිදිමින් හිස දෙපසට වැනුවා. ඇය වෙවුලන ඇඟිලි වලින් අනුත්තර ලියපු ඒ ලියුම නානක්කාට පෙන්නුවා. අනුත්තර ඉල්ලන්නේ ඇගේ කටහඬ අහන්නයි. නානක් ලියුම කියවා සුසුමක් හෙළමින්, මම දන්නවා දුවේ, අනුත්තර අද උදේ පුස්තකාලයට ආවේ හරිම කල්බලෙන්. එයා ඊයේ පාරේදී ඔයාව දැකලා තියෙනව නේද? ඔයා තාත්තටවත් උත්තර නොදුන්නේ ගැන ඒ දරුවා ඉන්නේ ලොකු පුදුමයකින්. එයා හිතන්නේ ඔයා ගොඩක් බයෙන් ඉන්න ලැජ්ජාශීලී හරිම අහිංසක කෙල්ලෙක් කියලා. සෙනාලි තිගැසෙලා නානක්කගේ මූණ දිහා බලලා කඩදාසියක මෙහෙම ලිව්වා. නානක්කා, එයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ මට කවදාවත් දෙන්න බැරි දෙයක්. එයාට මගේ කටහඬ අහන්න ඕනෙලු. මම එතනට ගියාම මම ගොළුයි කියලා දැනගත්තොත් එයා මාව දාලා යයි නේද? එහෙම හිතන්න එපා දරුවෝ. අනුත්තර කියන්නේ අකුරු වලට විතරක් ආදරය කරන කෙනෙක් නෙවෙයි. එයා ඔයාගේ නිහඬතාවයටත් ආදරය කරන්න පුළුවන් කෙනෙක් කියලා මට හිතෙනවා. හැමදේම අකුරු වලින් ලියන්න බැහැ සෙනාලි. සමහර වෙලාවට ඇස් දෙක තියා බැලුවාම වචන දහස් ගණනකට වඩා දේවල් තේරුම් ගන්න පුළුවන්. සෙනාලි නානක්කගේ අත තදින් අල්ලගත්තා. ඇගේ දැස්වල තිබෙන අවිශ්වාසය සහ බියයි. ඔයා හෙට යන්න. අනුත්තර තවම දන්නේ නැහැ ඔයාගේ ඇත්ත තත්ත්වය. ඒත් ඒ දරුවගේ හිතේ තියෙන පිරිසිදු ආදරයක්. ඔයා ගිහින් එයාගේ දැස් දිහා බලන්න. එතකොට ඔයාට දැනේ ඔයාගේ මේ නිහඬතාවය ඒ ආදරයට බාධාවක් නෙවෙයි කියලා.
හැබැයි පරිස්සමෙන් තාත්තට අහු වෙන්න එපා. නානක්ක පැවසුවේ ඉතාම ආදරේ. සෙනාලි බිම බලාගෙන හෙමින් හිස වැනුවා. නානක්ක ඇත්ත පවසා නැති බව දැනගත් විට ඇයට පොඩි සැනසීමක් දැනුණත් හෙට හවස අනුත්තර ඉදිරියේ පෙනී සිටින්න කෙසේදැයි සිතන විට ඇයට දරාගත නොහැකි බියක් දැනුණා.